Hello guys, සුබ දවසක් ඔයාලා හැමෝටම. SL Tech Madhu YouTube channel එකෙන් ගේන තවත් වටින tech review එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ Samsung Galaxy A Note 6 කියන budget smartphone එක ගැන. මේ ෆෝන් එක ගන්න හිතන අයට වගේම මේ ෆෝන් එක පාවිච්චි කරන අයටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. අද අපි මේ ෆෝන් එකේ ඩිසයින් එක, කැමරා පර්ෆෝමන්ස් එක, බැටරි ලයිෆ් එක, සොෆ්ට්වෙයාර් වගේ හැම දෙයක් ගැනම කතා කරමු විනාඩි 15ක් වගේ පොඩි කාලෙකින්. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. වීඩියෝ එක අවසානයේදී ඔයාලටම තේරුම් ගන්න පුළුවන් ඔයාලා ගෙවන මුදලට මේ ෆෝන් එක වටිනවද නැද්ද කියන එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඩිසයින් ඇන්ඩ් බිල්ඩ් ක්වොලිටි ගැන. ඩිසයින් ඇන්ඩ් බිල්ඩ් ක්වොලිටි ගැන කතා කරනකොට Samsung Galaxy A06 කියන්නේ බේසික් බජට් ෆෝන් එකක්. හැබැයි වගේ අතට soft feel එකක් දෙන ප්ලාස්ටික් මැට් ෆිනිෂ් එකක් මේකේ තියෙනවා බලා ගන්න පුළුවන්. ෆෝන් එක හරි ලයිට් වයිට් වගේම කම්පැක්ට් සයිස් එකක් තියෙන නිසා මේ ෆෝන් එක අතට හුඟක් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් ඕනිම වයසක කෙනෙක්ට මේක ගැටලුවකින් තොරව පාවිච්චි කරන්නත් පුළුවන්. මේ ෆෝන් එකේ පවර් බටන් එකයි වොලියුම් රෝග් එකයි අපිට දකුණු පැත්තේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ස්පීකර් ග්‍රිල් එකත් චාර්ජින් පෝට් එකත් පහළ බලා ගන්න පුළුවන්. ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් නම් මේ ෆෝන් එකේ එයාලා ඇතුළත් කරලා නැහැ. ෆේස් අන්ලොක් තිබ්බත් ඒක හොඳටම වැඩ කියන්න ටිකක් අපහසුයි. ඊළඟට මේකට ලැබෙන කලර් ඔප්ෂන් බැලුවොත් බ්ලැක්, සිල්වර්, ලයිට් ග්‍රීන් වගේ කලර්ස් වලින් අපිට A06 ස්මාර්ට්ෆෝන් එක බලා ගන්න පුළුවන්. අඩු මිලකට අලුත් පෙනුමක් තියෙන ෆෝන් එකක් කියලා අපිට මේ Samsung Galaxy A06 හඳුන්වන්න පුළුවන්. ඩිස්ප්ලේ ක්වොලිටි ගැන කතා කරොත් Galaxy A06 එකේ තියෙන්නේ අඟල් 6.5ක PLS LCD පැනල් එකක්. මේක HD+ ඩිස්ප්ලේ එකක්. AMOLED ස්ක්‍රීන් එකක් මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා black color levels deep නැහැ. ඒ වගේම contrast එකත් eye popping නෙවෙයි. ඔයා YouTube බලනකොට, TikTok scroll කරනකොට හරි, Facebook කියවනකොට හරි normal quality content එකට හොඳ ඩිස්ප්ලේ එකක් මේකේ තියෙනවා කියලා ලේසියෙන්ම කියන්න පුළුවන්. brightness level ගැන කතා කරමු. ඉන්ඩෝ යූස් එකේදී නම් ප්‍රශ්නයක් නැහැ. අවුට්ඩෝර් යූස් එකේ හිරු ආලෝකය යටතේ ඩිස්ප්ලේ එක ක්ලියර් නැති වෙන්න පුළුවන්. රිෆ්‍රෙෂ් රේට් එක 60 GHz වගේ බලා ගන්න පුළුවන්. ස්ක්‍රෝලින් එක්ස්පීරියන්ස් එක සහ හයි රිෆ්‍රෙෂ් රේට් එක අවශ්‍ය නම් මේ ෆෝන් එක රෙකමන්ඩ් කරන්න බෑ. ඒත් ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක හිතනකොට ක්වොලිටි ඩිස්ප්ලේ එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔයාලා හයි විෂුවල් වගේ ක්වොලිටි ගේම්ස් විෂුවල් බලාපොරොත්තු වෙනවා නම් වෙන ඔප්ෂන් එකකට යන එක තමයි හොඳ. පර්ෆෝමන්ස් ගැන කතා කරොත් Galaxy A06 රන් වෙන්නේ MediaTek Helio G85 chipset එකකින්. අපිට මේකේ RAM option දෙකක් බලා ගන්න පුළුවන්. 6GB සහ 4GB. මේකේ internal storage එක ගැන කතා කරොත් 64GB හෝ 128 memory capacity එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම micro SD card එකක් දාන පහසුකමත් මේ ෆෝන් එකෙන් අපිට දීලා තියෙනවා. ඊළඟට මේකේ performance එක ඔයාට WhatsApp, Facebook, Messenger, Telegram, YouTube වගේ apps smooth ලෙස run කරන්න පුළුවන්. ඒ කියන්නේ normal use එකේදී ගැටලු ඇති වෙනවා අඩුයි. Gaming performance ගැන කතා කළොත් PUBG, Free Fire games low medium settings වල play කරන්න පුළුවන්. high graphics game වලදී lag එකක් game launch එක Samsung එකේම feature එකක් වගේම ඒකත් A06 එකේ තියෙනවා. multitasking ගැන කිව්වොත් 4GB RAM එකේ apps දෙකක් තුනක් parallel use කරන්න පුළුවන්. 6GB version එකේ තවත් හොඳට multitasking කරන්න පුළුවන්. price and verdict මේ ෆෝන් එක ශ්‍රී ලංකාව ඇතුලේ රුපියල් 45000ත් 50000ත් අතර range එකට අතර මුදලකට ලබා ගන්න පුළුවන්. මේ මුදල Samsung brand එකේ solid battery life එකක්, decent camera එකක් වගේම smooth UI experience එකක් ලැබෙනවා කියන්නේ ඇත්තටම වාසිකයි. ඔයා beginner user කෙනෙක් නම් මේක ඔයාට තියෙන excellent option එක. budget range එකේ දැනට තියෙන option budget range එකේ දැන් තියෙන ෆෝන් අතර Galaxy
A Note 6 කියන්නේ හොඳ ඔප්ෂන් එක. Connectivity and sensors. මේ ෆෝන් එකේ dual SIM use කරන්න පුළුවන්. ඒ වගේම මේක 4G ෆෝන් එකක්. Wi-Fi, Bluetooth 5.0, GPS, FM රේඩියෝ වගේ දේවල් වලට මේ ෆෝන් එකේ සපෝට්ස් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒත් අපිට මේකේ fingerprint sensor එකක් බලා ගන්න වෙන්නේ නැහැ. face unlock එක තිබ්බත් අපිට මේකේ medium performance එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. fingerprint sensor එකක් නැහැ. ඒක personally drawback එකක්. face unlock තියෙනවා. ඒත් performance මධ්‍යස්ථයි. speaker and multimedia. මේ ෆෝන් එකේ speaker ගැන කතා කළොත් single bottom firing speaker එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. sound level එක සාමාන්‍ය මට්ටමකට තියෙනවා කියන්න පුළුවන්. music lovers ලට headphone jack එකක් තියෙන එක ලොකු advantage එකක් මේ ෆෝන් එකකින් අපිට ලැබෙන. YouTube, Facebook video බලද්දී audio and video signs හොඳයි. Dolby Atmos වගේ sound enhancement නැහැ. මොකද budget limitation තියෙන හින්දා. software and UI. software side එකෙන් තියෙන්නේ Android 13 Go edition එක. lightweight version එකක්. Samsung One UI Core 5.0 අපිට මේකේ බලා ගන්න පුළුවන්. UI එක lag icons, navigation, button, notification panel ඒක හරි organizing කියලා අපිට පේනවා. apps open වෙන්න සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් ගත වෙනවා. bolt pair apps පොඩ්ඩක් තියෙනවා. හැබැයි ඒවා uninstall කරන්න පුළුවන්. dark mode, data saver, focus mode වගේ features support කරන අපිට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ. Samsung Connect security system එකක් තියෙන නිසා personal data safe වෙන එක අපිට ලැබෙන තවත් වාසියක්. OTA updates Samsung regularly දෙන නිසා ඒක long term use එකට plus point එකක්. cameras මේ ෆෝන් එකේ කැමරා ගැන කතා කළොත් main කැමරා එක මෙගාපික්සල් 50ක sensor එකක් සමග එනවා. photos ආලෝකයේ තියෙන වෙලාවට වගේම clear එකට ගන්න පුළුවන්. color reproduction okay. HDR mode එකෙන් dark areas adjust වෙනවා. හැබැයි මේකේ low light performance අඩුයි. night mode නෑ, flash use කරන්න වෙනවා. ඒ නිසා අඩු ආලෝකයේදී පින්තූර බොඳ වෙන්න බලනවා. වීඩියෝ ගද්දී 1080p 1080p 30 frames කැමරා තිබ්බට ස්ටෙබිලයිසේෂන් නැති නිසා වීඩියෝස් වල quality එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම front කැමරා එක 5 megapixel selfie quality එක හොඳයි. හොඳ ආලෝක තත්ත්වයක් යටතේ. ඒ වගේම beauty mode වගේ දේවල් වලටත් මේ ෆෝන් එක support කරනවා. WhatsApp, Zoom calls වලට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. මේ ෆෝන් එක ෆ්‍රන්ට් කැමරා එක ඒත් ඔයාලා TikTok filters use කරන videos වලට මේකෙන් හුඟක් quality එකට කරන්න අමාරුයි. battery charging Samsung Galaxy A Note 6 එකේ battery capacity එක milliampere 5000. budget phone එකට මේක හුඟක් හොඳ feature එකක්. normal use එකට දවසක් පුරාට battery එක තියෙනවා. light use එකෙන් දවස් කමාරක් වගේ කාලයක් අපිට මේ phone එක පාවිච්චි කරන්න පුළුවන්. charging speed එක ගැන කතා කළොත් 50 watt wide charging එකක් තමයි මේකට තියෙන්නේ. full charge කරන්න පැය දෙකමාරකට ආසන්න වෙලාවක් ගත වෙනවා. fast charging එකක් නැහැ කියලා දුක් වෙන්න එපා. ඔයාලා මොකද මේකේ price range එකත් ගැන හිතනකොට මේක ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. ඔයාලට මේ වීඩියෝ එකෙන් Samsung Galaxy A06 ගැන clear idea එකක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ෆෝන් එක ගැන ඔයාලට හිතන දේ comment එකක් දාගන්නත් අමතක කරන්න එපා. ඔයාලට තවත් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න ඉස්සෙල් ටෙක්මොඩු YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් කොහමද අද ගෙන අපේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න ගැටලු අපි comment section එකේ කතා කරමු. ඉතින් පහළම description එකේ අපේ WhatsApp group එක දාලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් WhatsApp group එකට join වෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ episode එකකින් හම්බ වෙනකම් අද කියෙන්න සුබ දවසක්.